චීනයේ ලොකු බලකොටුවක් තිබුණා. මේ බලකොටුවේ හිටිය රජතුමෙක්. මේ රජතුමා විදේශ රටවල් එක්ක ගොඩක් සම්බන්ධතා තිබුණා. මේ රජතුමාට එක දවසක් නයිටින්ගේල් කියන පොතක් ලියනවා. මේ පොතේ ඕනේ කියලා. ඉතින් ඒක උඩම කියනවා මේ සපත්තුවේ අයිතිකාරිය මගේ දුර දෙන්න වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ එතන ඒ දුර ගොඩක් මාස විෂය තමයි ඉංග්‍රීසි. මම හැම වෙලාවෙම ක්‍රීඩා කරන්න ආසයි. විනෝදය මම ඉගෙන ගන්නේ චන්ද්‍රකලා ජයන්ති මහාවිද්‍යාලයේ. මට වයස අවුරුදු 17යි. මගේ එකම පරිවිද්‍යාය. මම ආස විෂය දෙමළ. මම ආස කරන ක්‍රීඩා වොලිබෝල්. අසයි. කතාව ඉදිරිපත් කිරීමට අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබේ කොට පුංචි අපේ සිත්මල්ලාට අනාගතේ අරුණෝදය වැඩ කරන්නට හැකියවමින් මටත් දායක වන්නට ඒ පින්වත් කටයුත්ත වෙනුවෙන් ඔබ ඉදිරියේ වදන් සර්වධිකාරීන්ට අවසරයි පැමිණ සිටින සියලු දෙනාගෙන් දෙමාපියන් යන මාතෘකාව ඔස්සේ වදන් පෙළක් ඔබ හමුවේ ලැබීමට දස මාසයක් කුස තුල මාව ආදරයෙන් රැක බලාගෙන මා මෙලොවට බිහිවුදා පටන් හැතකුණු අතගාමින් එක ගුරුවරියක් ලෙසද එක දාසියක් ලෙසද මාව ලොකු මහත් කර සමාජයට දායාද කිරීමේදී රට රොන්ද පුරවැසියෙක් ලෙස දායාද කිරීමට ඔබ ගන්නා උත්තරීතර මහන්සියට මාගේ ආදරණීය අම්මේ